එල්ලෝ ඉතින් ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා චමා ගේමින් YouTube channel එකට. ඉතින් ඔන්න අද අරගෙන ආවේ හොර බෙට් කියන මෙන්න මේ සුපිරි ගේම් එක. ඉතින් මචං මේකේ PC version එකකුත් තියෙනවා. ඉතින් PC එකේ ගහන්න බැරි කට්ටියට තමයි ඉතින් මම mobile එකේ මේ ගේම් එක අරගෙන එන්නේ. description එකේ දාලා තියෙනවා link එක. ඔයාලත් කැමති නම් මේක download කරගෙන play කරන්න පුළුවන්. අපි එහෙනම් ගේම් එකට ගිහලා බලමු. මචං මේකේ level 3ක් අපිට හම්බ වෙනවා. උඹලට පේනවා මෙතනම. හරිද මචං? ඒකට අර ඉන්නේ එහා පැත්තේ ඩීලර්. මේ පැත්තෙන් මං ඉන්නවා මචං. ඒකට අපිට දැන් උණ්ඩ 3ක් හම්බෙලා තියෙනවා මචං. ඒකේ මචං කොළයි රතුයි තියෙනව නේද? අන්නේ කොළ උණ්ඩ දෙක මචං මේ අපිට වැදුනට අපිට මැරෙන්නේ නැහැ. අර රතු පාට උණ්ඩේ වැදුනොත් තමයි මචං මැරෙන්නේ. දැන් මචං ගේම් එක පටන් අරන් තින්න අපි ගේම් එකට ගිහලා බලමු. පුදුනකොටම කාපියා කියලා මචං ඔන්න මගේ එක ලයිෆ් එකක් අඩු වුණා බං. හරිද? දැන් අරුගේ අතේ වැඩේ තියෙන්නේ. දැන් උඹලා දැක්කනේ මචං තිබ්බ එතන කොළ උණ්ඩ දෙකයි රතු එක උණ්ඩ. දැන් මට රතු උණ්ඩේ වැදුනා. දැන් ඉතින් කොළ උණ්ඩ ටික විතරයි තියෙන්නේ මචං. මේ මන් දන්නවා ඉතින් එයා මට වදින්නේ නැහැ කියලා. ඒ හින්දා මම බොරුවට වෙඩි තියාගෙන උට පොඩ්ඩක් පෙන්නනවා. දැන් මචං උඹලට පේනවා ඇති මෙතන යටින් එනවා පොඩි අපිට මේවා ටික. පොඩි මේ මාංචු ටිකක් එහෙම. දැක්කද මචං රතු පාට උණ්ඩ 3යි කොළ පාට 2යි දෝද තිබ්බ මචං. මේ අපිට මේ මාංචුගේ අතර දාන්න පුළුවන් බං. එතකොට උට ප්ලේ කරගන්න බැරි වෙනවා. දැන් අපිට මේ වුණත් පෙරදුනත් මේ අපිට ප්ලේ කරන්න පුළුවන්. එතකොට අත්කාච වලින් මචං අපිට පුළුවන් ගන්න ගැතුල් තියෙන උණ්ඩේ කොළ එකක්ද රතු පාට එකක්ද කියලා බලා ගන්න. දැන් ඉතින් මං අපිටනේ උට දැම්ම මාංචු දෙක. මන් දන්නවා දැන් තියෙන කොළ පාට උණ්ඩ කියලා. උට තිබ්බයි. දැන් ඔන්න බලමු මචං මේ උගේ අතර මාංචු දාලා හින්දා උට ගන්න බෑ. ඒ හින්දා මම ගන්නවා. දැන් අත්කාංචෙන් මචං අපි බලනවා. මොකක්ද ඇතුල් තියෙන උණ්ඩේ කියලා. ඉතින් රතු පාට එකක් තියෙන්නේ බා. එකෙන් ඉතින් උට තිබ්බාම ඉතින් ඌ ඉවරයි මචං. ඔන්න බලන්න මචං. මොලේ මේක මචං එක දිගට පොඩි ගේම් එකක් මේක එක දිගට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අපිට ආතල් එකට ඉතින් මේකට මචං මොලේ පාවිච්චි කරලා වැඩේ කරන්න තමයි තියෙන්නේ. සුපිරි ගේම් එකක් ඉතින්. මම දැක්ක මචං මේකේ PC version එකෙන් සමහරු මේ live හිටන් යනවා. ඒ තරම් සුපිරි මචං. දැක්ක නේද මල්ලි මොලේ. ඔන්න මචං පළවෙනි level එක ඉවරයි. දැන් අපිට තින්නේ දෙවෙනි level එක. දැන් දෙවෙනි level එකේ අපිට live 4ක් හම්බෙලා තියෙනවා. දැන් අපිට හම්බ වෙනවා මාංචුවයි අත්කාච දෙකයි අතන අම්මලා සිර එක කොළ පාට උණ්ඩයි. ඉතුරු ඔක්කොම තියෙන මචං රතු පාට. දැන් අපි ගානට බැලලා ගැහුවොත් මේ මචං මේකත් මෙතනින්ම ගොඩ දාගන්න පුළුවන්. හරිද? මේක මචං level 3ම සම්පූර්ණ වෙන්න අපිට මේ එක දිගට ගහගෙන යන්න ඕනි බං. දැන් උන් ඌ ලෝඩ් කරලා තිබ්බ බං ගන්නක. ඉස්සෙල්ලාම අපි උට මාංචු දෙක දාමු. නැත්තම් මුන් අර රතු පාට උණ්ඩ ටික විතර තියෙන තියාගෙන ගියොත් එහෙම නිමීට අත්කාචයක් අරගෙන අත්කාචෙන් බලනවා මචං කොළ පාට උණ්ඩේ තියෙන්නේ. දැන් දැක්ක නේද? ඈ දැන් ඉතින් ඕක ලෝඩ් කරලා මන් තියාගන්න. දැක්කද දැන් මට වඩින්නේ නැහැ. හරිද මචං? දැන් කොහොමත් ගන්නක මට සෙට් වෙන්නේ ආපහු මේ තියන්න උට. දැන් උගේ මාංචු දාලා ඉඳ උට මුකුත් කරගන්න බෑ. නිකන් පේන්නේ නැද නිකන් මොකෙද්ද වගේ ඉන්න විදිය බලන්නකො. දට්ටිය මැදලත් නැද්ද කොහොමද? හරි. ඔන්න උට එකක් තිබ්බ බා. හරිද? දැන් ඔන්න උගේ එක ලයිෆ් එකක් අඩු වුණා. මුගේ මූණේ හැටි බලහන්කෝ ඉස්සර නිකන් මූණිකම් මේ සොම්බි එක් වගේ බං. මුගේ නිකන් දට්ටික මැදලත් නැහැ වෙලෝ රහක් නැහැ. දැන් ඉතින් මන් දන්නවා තියෙන මචං තනිය රතු පාට උණ්ඩ තියෙන්නේ කියලා. දැන් ඉතින් එක දිගට උට තමයි තියන්නේ බං අම්මා. තව උගේ ලයිෆ් දෙකයි තියෙන්නේ මගේ ලයිෆ් 4ක් තියෙනවා බං. බලමු අපි ඉස්සරහට තව ටිකක් ගේම් එක ගහලා. අන්න මචං උගේ අතර ගන්න ගියා දැන්. ඌත් ගෝතයා වගේ බැලුවා. දැන් ඉතින් අනේ ඉතින් අර මෝඩයා කියලා මරන්ට. ඌ අච්චර අත්කාජෙන් බලලත් මචං ඌ රතු පාට උණ්ඩයක් තියෙන්නේ කියලා උටත් පේන්නේ රතු පාට උණ්ඩයක් නේ බං. ඌ අත්කාජෙන් බලද්දි ඒත් ඌම තියාගත්තා. මොන ඕනෙද්ද ගියහන්කෝ නේ. මොන පොල් බూరుවෙක් දන්නේ නැහැ ඉතින්. ඔන්න ඉතින් මගේ තියෙන අත්කාජෙන් බලන ඉතින් කොහොමත් රතු පාටනේ බං දෙන්නේ. මාත් ඉතින් මෝඩේ තමයි ඉතින් පේන්නේ. දැන් ඉතින් ගන්න අරගෙන ඉතින් උගේ ඔළුව කුඩු වෙන්න තියමු. හරි මචං. ඔන්න ඔය විදිහට තමයි මචං අපි දෙවෙනි ලෙවල් එකත් ඉවර කරන්නේ. ඔන්න මචං අන්තිම ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ සරල ගේම් එකක් මචං. හරි විදිහට මේ මොලේ කල්පනා කරලා ගහනවා නම් එක දිගට ගහගෙන යන්න පුළුවන් මම. තේරෙනවා මම විනාඩි 10න් ඉවර කරා. දැන් අපිට හම්බ වෙනවා මචං පොඩි අර පේපර් කටර් එකක් වගේ මම්මට සිරි වෙනවා. මෙන්න බලන්න කොළ පාට උණ්ඩ ගරිය රතු පාට එකයි තියෙන්නේ. දැන් අපිට මෙතන බියර් එකක් වගේ එකක් හම්බ වෙනවා. හැෂ්ටැග් එකක් ගාව. ඒතකොට මේ පැත්තේ නිකම් කියතක් වගේක් තියෙනවා මචං.
එහා පැත්තෙන් අත් කාච්චයක් තියෙනවා. දැන් ඉතින් අපි අතර ගන්න තියෙන්නේ බං. එචන් ඔය බියර් එක වගේ එක බිව්වම මචං අපේ මේ මන් දන්න විදිහට ඔගේ ලයිෆ් එක වැඩි වෙනවා. මට හුදු වෙන ඕන්න කොළ පාටේ කුණ්ඩයක් තියෙන මචං. දැන් ඉතින් කොහොමද ඉතින් ඕක මට තමයි තියාගන්න වෙන්නේ. දැන් මට බලන්න මචං අත් කාච්චයක් නැහැ මොකද්ද ඇතුලේ තියෙන්නේ කියලා. අර මචං තියෙන මේ පේපර් කටර් එක වගේ එකකින් බං කපලා වෙඩි තිබ්බහම බං මේ අරුගේ ලයිෆ් දෙකක් අඩු වෙනවා. දැන් අරුත් එහෙම උගේ පේපර් කටරෙන් කපලා මට තිබ්බොත් එකවර ලයිෆ් දෙකක් අඩු වෙනවා එකක් නෙමෙයි. උට වදීද? වැදුන්නේ නැහැ යාළුවනේ තනිකර කොළ පාට උණ්ඩ තියෙන්නේ. බලමු ඌ මොකක් කරයිද කියලා. වැදුන්නේ නැහැ මටත්. මම මෝඩයා කියලා දන්නවනේ දී යාළුවනේ. දැක්කනේ උට වැදුන්නේ නැහැ. අන්න මචං ඌ කැපුවා කෙලින්ම පේපර් කටරකින් මේක. දැන් ඉතින් ඕකේ අස්සේ තිබ්බොත් එහෙම මචං මගේ උණ්ඩ දෙකක් මේ ලයිෆ් දෙකක් අඩු වෙනවා. ඔන්න අර දැක්කද මචං? ඒකෙන් වෙන්නේ එහෙම දෙකක් අඩු වෙනවා. අන්න මචං අර සිගරට් එකක් ආව පොඩි කට්ටිය මේ බලනවා ඒවා පාවිච්චි කරන්න හොඳ නැහැ. හරිද මචං? ඒකෙන් වෙන්නේ අපේ ලයිෆ් එක ආපු වැඩි වෙන එක. දැන් උන්න ආව උණ්ඩ මාරුණා. උණ්ඩ කීයක්ද මොනවද තිබ්බේ කියලා මම දැක්කෙත් නෑ බං. කතාවෙන් කතාවට. දැන් උන්න අරෝ ලෝඩ් කරලා තිබ්බ මැද්දෙන්. දැන් ඉතින් අරගෙන තියන්න තමයි තියෙන්නේ. මචං රතු පාට උණ්ඩයක් තමයි ඇතුලේ තියලා තියෙන්නේ. අපරාධ අර පේපර් කටර් එක තිබ්බ එකේ මටත් කපලා තියන් තිබ්බේ. එහෙනම් උගේ දෙකක්ම අඩු වෙනවා බං. දැන් මගේ 4 උගේ 5ක් දුකදු තියෙනවා ලයිෆ්. අන්න මචං ඒක තමයි මට මාංචු දෙක. දැන් ඉතින් කෑමනක් තමයි තියෙන්නේ යාළුවේ. අන්න ඉතින් මෝඩේ කියන්නේ ඌ නම් අම්බානක මෝඩෙක් බං. ඔච්චර මූ මාංචු දෙක දාලත් බං ඌම කාගත්ත කියහන්කෝ. බලමු දැන් මචං මූ මොකක් කරයිද කියලා. අපිට කෙලිම මාංචු දෙක තාම දාලා තියෙන්නේ. ඉබ්බා නේද මචං ඔලුව කුඩු වෙන්න මට. ඌ මගේ ලයිෆ් 3 ඌගේ ලයිෆ් 4ක් තියෙනවා බං. හරිද? දැන් අපි යාළුවනේ මාංචු දෙක අයින් කරලා ගන්න එක ගත්ත අතර මම දන්න මේකේ මොකද්ද තියෙන්නේ කියලා. හැබැයි මම ඕන්න කැපුවා මචං. මේ පේපර් කටරකින් පේපර් කටර් යන්නේ ඒක මොකක්ද දන්නේ පොඩි කීතක් වගේ. අස්සේ තියෙන්නේ මොකද්ද බලමු යාළුවනේ. අපරාධයක් ඕක කැපුවේ. අස්සේ තියෙන්නේ කොළ පාට උණ්ඩයක් මචං. ඕකෙන් තිබ්බට උට වදින්නේ නැහැ නේ. ඉතින් බොරුවටනේ බං. එදී ඕකෙන් මමව තියා ගන්නවා. අපරාධي කපලා තියන් තිබ්බේ දෙකෙන් අරුවට. ඔන්න මචං පොඩි ෂොට් එකක් දැම්ම ගෙලින්ම. මචං මේ බේක බිව්වම මොකක් හරි මේ උණ්ඩයක් නැති වෙන එක තමයි සීන් එක තමයි වෙන්නේ. මියා බැලුවට කමක් නැහැ යාළුවනේ. ඕවා හැම ඔයාලා පාවිච්චි කරන්න එපා. මචං මේ මං ඉස්සෙල්ලා කිව්වේ ගේම් එකේදී ওই සිගරට් එක බිව්වොත් ලයිෆ් එක වැඩි වෙනවා කියලා විතරයි. හරිද? ඇත්ත ජීවිතේ නෙවෙයි. ඔන්න ලෝඩ් කරා. හරිනේ මචං. දැක්ක නේද වැඩ? මගේ 3යි උගේ 3යි දැන්. ඔන්න මචං තව පේපර් කටර් එකයි පොඩි පෙට්ටියකුයි අත් කාචු හම්බුණා. රතු පාට උණ්ඩ 3යි කොළ පාට උණ්ඩ 3යි මචං තියෙන්නේ. බලමු දැන් අර මොකක් කරයිද කියලා. ඌ තිබ්බ මචං අපිටම කෙලිපාන් කියලා. දැන් ඔන්න මචං මං ගන්න එක අතට. කෙලින්ම බලනවා ඉස්සලම ඇතුලේ තියෙන රතු පාට එකක් මචං. දැන් තමයි මොලේ කල්පනා කරන්න ඕනිම වෙලාව. හරිද? දැන් එන්න. දැන් කපනවා මේ පුංචි පේපර් කටර් වගේ කීතෙන් ගන්න එක ඉස්සරහා. ඔන්න ඔය මචං මම මුගේ ලයිෆ් දෙකක් එකවර බැස්සුවේ. හරිනේ මචං. දැක්කනේ? ඔන්න බලාගන්න. හරි. උගේ තව එකම එක ලයිෆ් එකයි තියෙන්නේ මචං. ඒකත් ඉවරයක් කරපුවාම මේ ගේම් එක මෙතනින් ඉවරයි. තේරුණාද? ඉතින් ඔයාලා මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මචං. හරිද? ලයික් කරන්න වීඩියෝ එකට කමෙන්ට් එකක් දාහල්ලා මචං. කමෙන්ට් එකක්වත් වැටෙන්නේ නැහැ උඹලගෙන්. වීඩියෝ දාන්න ආසයි තිනවා මචං. උඹලගේ පොඩ්ඩක් ඔය සපෝට් එක තිබ්බහම. හරිනේ මචං. මං ඉවරයක් කරන්න දෙයක් නැහැ. ඌම ඒක ඉවරයක් කරගත්තා මචං. හරිද? එහෙනම් මචං අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හරිද? උඹලා මාව තාම සකරබරයිස් කරලා නැත්තම් දැම්ම සකරබරයිස් කරපල්ලා. හරිද මචං? උඹලගෙන් මචං සකරබරයිස් ඇවිල්ලා. උඩ කමෙන්ට් එකක් ඇවිල්ලා ෂෙයා එකක් කරනවා තමයි මචං. මට හෙන ආසයි තින්නේ මචං. අපි ඉක්මනින්ම 2K යන්න ඕනේ. ඔන්න මචං ඩීල් එකට අනුව මගේ සල්ලි ආවා මචං. දැන් ඔන්න මං සල්ලි කාරේ. ඔයාලට පේනවා දැන් නිව් ගේම් කියලා වැටලා තින්නේ. ආපහු අපිට මුලින් ඉඳන් ප්ලේ කරන්න. මං දැන් සල්ලි හම්බ කරලා තින්නේ. මං ඉතින් ඒ හින්දා ප්ලේ කරන්නේ නැහැ මචං. දැන් ඔන්න ඉතින් මචං මෙතනින් අපි ගේම් එක ඉවරයි. බලලා මම සකරබරයිස් කරපල්ලා මචං. එතකොට තමයි මේ ඊළඟට වීඩියෝ එකක් දාන්න මට හිතෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් මචං. තේරුණාද? ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. channel එකට ඉතින් අපි ඉක්මනින්ම 2K ගහමු. මේ විදිහට තමයි මචං මේ ගේම් එක ඉවරෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට ගෙනාවද සුපිරිම ගේම් එකක් දැක්කනේ. බඩ PC එකේ ප්ලේ කරන්න බෑ නේ. ඔන්න මොබයිල් එකේ ප්ලේ කරන්න තියෙන්නේ මචං. හරිද?
ඔන්න ඉතින් මචං ඊළඟ වීඩියෝෙන් අපි සෙට් වෙමු. ඊළඟට ගේන්න තියෙන පොඩි හොරර් ගේම් එකක් වගේ ගේම් එකක් තමයි මචං. මේ මතක ඇතුව සකරබරයිස් කරහල්ලා මේ කමෙන්ට් එකක් දාහල්ලා ෂෙයා කරපල්ලා. හරිද මචං? එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ගිහින් එන්න යාළුවේ.